පොලිසිය බාර ඇමතුමා 1987 88 89 90 92 ඔය කාලේ ඉන්න ඔක්කොම 55න් 60 දැන් මම හිටියා නම් 55යි මම ඇප්ලිකේෂන් බාර දෙනවා ලබන මාසේ මම පොලිසියේ 55 මම හිටියා නම් මගේ 55 සම්පූර්ණ නම් මම ඇප්ලිකේෂන් බාර දෙනවා මොකද පොලිසිය 60 වෙනකන් ඉන්නේ පොලිසියේ 60 වෙනකන් මිනිහ පොලිසිය රාජකාරී කරන්නේ කරන්න බෑ තියෙන තත්ත්වෙත් එක කරන්න බෑ හරිද දැන් මේ අපේ කාලේ 88 89 90 91 92 බැඳිච්ච ඔක්කොම ලබන මාසේ ලබන අවුරුද්ද වෙනකොට මේ අවුරුද්ද වෙනකොට 20000ක් පෙන්ෂන් යනවා ඔයා ගණන් හදලා මට කියන්න ඇමතුවරයා හැටියට මේ චාමර කීප එක ඇත්තක්ද බොරුවක්ද කියලා 20ක් පෙන්ෂන් යනවා ලක්ෂයක් ඉන්නවා දැන් ලක්ෂ නම්බර්ස් දෙන්නේ අපේ කාලේදී අපි ගහගෙන හිටියේ 23000 25000 26000 නම්බර්ස් දැන් ලක්ෂ නම්බර්ස් යන්නේ හරිද දැන් ලක්ෂ නම්බර්ස් යන්නේ 20000ක් පෙන්ෂන් යනවා එතකොට 20000 පෙන්ෂන් ගියාම කලුතර PTS එකේ ට්‍රේනින් වෙන්නේ 40යි හරිද ඩ්‍රයිවර්ලා ට්‍රේනින් වෙන්නේ 50යි පහලගම ට්‍රේනින් වෙනවා සමුත්තේගම පහලගම ට්‍රේනින් වෙනවා 200 ගාණක් මුළු ගාණ 600 ගාණක් ට්‍රේනින් වෙන්නේ 600 ගාණක් ට්‍රේනින් වෙනකොට 20000ක් ඇරියස් එකක් කොහමද පොලිසිය කවර් කරගන්නේ මේමයි දැනට තියෙනවා වැලිමඩ ට්‍රේනින් සෙන්ටර් එක වැලිමඩ කොහෙද වැලිමඩ තියෙනවා පොලිස් අභ්‍යාස විද්‍යාලය ඊළඟට තියෙනවා පොලිස් අභ්‍යාස විද්‍යාලය ඔක්කොම වහලා මේක එල්පිටිය මේ ප්‍රමාදය දිගට ගියොත් දැන් බලන්න පොලිසිය බාර ඇමතුමා උදේ 6ට එනවා දැන් ඇමතුමා මේක අහගන්න පැය 12 ඩියුටි 6ට රිපෝට් කරනවා හවස 6ට පැය 12යි ඔන්න බදුල්ලේ එච්චයි අරන් එනවා ඕඩර් එක ඕගොල්ලෝ යනවා පොලිස්පතිතුමා ඕඩර් එක ගන්නවා පොලිස්පති ගන්න ඕඩර් එක කාටද ස්පීඩ් DIGට මේක අහගන්න හොඳට ගහපුවම 5ට ගහනවා ඕඩර් එක වැටලීම් වලට ලෑස්ති වෙන්න නැත්නම් රෝඩ් බ්ලොක් වලට ලෑස්ති වෙන්න කියලා අර පොලිසියේ රාලහාමි උදේ 6ට ඇවිල්ලා හවස 5 වෙනකම් පාරේ ඩියුටි කරලා රෝඩ් බ්ලොක් වල ඩියුටි ඇදලා උසාවිය වල ඩියුටි ඇදලා හවස 5ට ඕඩර් එකක් ගහනවා හවස 5ට HY හරි OIC හරි ගන්න ඕඩර් එකක් හවස වැටලීම් කියලා රෑ 12 වෙනකම් ආය අර පැය 12 ඇදපු පොලිසියේ රාලහාමි පාරේ ඒ මිනිහා පාන් රාත්තල් දෙකක් බනිස් ගෙඩියක් අරන් හවස 6ට ඕපන් දෙ හිටිය ළමයා බලන්න ගෙදර යන්න ඒක නෙමෙයි අද තියෙන්නේ අද හේතුව අපිට වෙලා තියෙන 12 hours අදින්න වෙලා තියෙන්නේ මොකද්ද හේතුව පොලිසියේ රාලහාමිලාගේ හිගේ ඒ රාලහාමිලා හිගේ මේ හිගේ ගියොත් දිගටම පෙන්ෂන් යන ලොට් එක නවත්තන්න බෑ හිගේ නැව ගියොත් එහෙම වෙන්නේ පොලිසිය වහන්න වෙනවා පොලිසිය ඩියුටි කරන්න බැරි වෙනවා දැන් ඕගොල්ලෝ අපේ MSD අරගෙන පොලිසිය වලට දැම්මා අපේ MSD පොලිසියට අරන් දැම්මා කියලා දැන් පොලිසිය ප්‍රශ්න විසඳනවද ඉස්සර පැය 8යි යුද්ධ කාලේ ඔබතුමාට මතක ඇති අනුරාධපුර හෙඩ්ක්වොටර්ස් පැය 8 ඩියුටි අපි ඇද්දි පැය 8 ඩියුටි ඇද්දේ පැය 24 පැය 8 ඩියුටි අද පැය 12 ඩියුටි අදින්න එතකොට හවස 6ට පහමාරට ගෙදර යන්න සූදානම් වෙලා ඉන්න රාලහාමි 6ට ඔයා ඕඩරේ දාපුවාම ඔයා නෙවෙයි පොලිස්පති හරි SSP හරි DIG හරි ඕඩරේ එව්වම ඊට පස්සේ බණින්නේ කාටද ඔයාගේ අම්මට නැත්තම් පොලිස්පතිගේ අම්මට නැත්තම් DIGගේ අම්මට නැත්තම් SSP ගේ අම්මට ඇයි යකෝ උදේ 6 ඉඳන් හවස 6 වෙනකන් ඇදලා ඌ පාන් රස්තල් දෙකක් හරි අරගෙන ගෙදර ගෑණි දරුවා බලන්න යන්න ඉන්න මිනිහා හරියටම දාන ඕඩරේ එක්ක එවනවා අන්න ආවල් රාලහාමි ආවල් නම්බරේ දැන් ඩියුටි පටන් ගන්න යවන්න කියලා ඉතින් ආයෙ රෑ දාවල් 12 වෙනකන් රෝඩ් බ්ලොක් අදින්න ඕන නැත්තම් වැටලීම හැබැයි වැටලීම් කරන්න ඕන රෝඩ් බ්ලොක් අදින්න ඕන දාන්න ඕන හැබැයි මිනිහෙක්ගේ සීමාවක් තියෙනවා සභානායකතුමා මං ගියා මේ ඊයේ පෙරේදා පොලිසියේ බදුල්ල රෝවල් පොලිසියට තට්ටේ තියෙන බඩ තියෙන තට්ටේ බඩ යන්නේ ඇයි බෙල්ට් එක දාලා සපත්තු දාලා යුනිෆෝම් ඇඳලා ඕවා දාලා අවුවේ තියෙනකොට මිනිහෙකුට ඉන්න පුළුවන්ද ඈ අපේ 12ක් ඩියුටිය දාපුවාම ඊට පස්සේ ගෙනල්ලා ඉවර වෙලා ගෙනල්ලා හවසත් ඩියුටිය ඇද්දුවම ඊට පස්සේ මොකද කරන්නේ ඒ රාලහාමි කියනවා වැඩක් නෑ මතුමා 60න් පෙන්තන් ගියාම 65න් මැරෙනවා හරි 65න් මැරෙනවා කල්දේරම් බත කෙලලා පොලිසියේ ඈ තේල් කාලා ඒව නෑ කියන්න බෑ මම මේ සියල්ල ඒටෝ ඉසක් දන්නේ ඉඳ මේ කියන්නේ ඉතින් මේ මිනිස්සු අද වෙනකොට පොලිසිය ලොකු ප්‍රශ්නයක් තියෙනවා දැන් මෙතන කතා කරපු අය හිටියා
අපි පාලනය කරා අපිට පොලිසිය මොන්න මගුලක්ද පොලිස්කාරෝ කවදාක්වත් ජීවිතේ ගරු මන්තුමා තව විනාඩි 2ක කාලයක් විනාඩි තියෙනවා. දෙකක් තව චුට්ටක් දෙන්න. විනාඩි 2ක් තියෙනවා. විනාඩි 2ක් තියෙනවා. හරි තව චුට්ටක් දෙන්න මේවා අහගන්න ඒගොල්ලොත් අහගෙන ඉන්නවා. මේවා වැදගත්. පොලිස්කාරයෙක් JVP එකට ඡන්දෙ දුන්නේ නැහැ. පොලිස්කාරෝ දුන්නේ මේ UMP එකට. ඡන්දෙ දුන්නේ ඉස්සර. JVP දැක්කොත් අහක බලා ගන්නවා. හැබැයි මේ සැරේ පොලිස්කාරෝ ඕගොල්ලෝගේ ආණ්ඩුවට 180ක් ඡන්දෙ දුන්නා. 180 පොලිස්කාරෝ ඡන්දෙ දුන්නා මේ සැරේ ඕගොල්ලොන්ට. හැබැයි අද පොලිසිය හෙට අනිද්දාට පොලිසියෙන් වැඩක් ගන්නවා නම් ඔය පොලිස්පතිතුමායි DIGලා 4-5 දෙනෙකුයි ඔයයි ඉඳලා බෑ. යට ඔක්කොම ගැලවිලා යනවා. යට ගැලවිලා ගියොත් සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. ඒක ඔයගොල්ලෝ හොඳටම කල්පනා කරගන්න. කල්පනාවෙන් බලා ගන්න. ඒ හින්දා මම කියන්නේ දැන් ඔයගොල්ලෝ ඔබතුමාගේ ප්ලෑන් එකක් තියෙනවා ග්‍රාම ආරක්ෂක මොන සිවිල් ආරක්ෂක 10000ක් දාන්න. සිවිල් ආරක්ෂක 10000ක් දාන්න බෑ. ඒගොල්ලොත් 88 89 90 බැඳිච්ච අය. ඒ අයත් යනවා ලොට් එකම පයිචයි. එහෙමනම් අදිත්ම වශයෙන්ම මන් දන්නේ ඕක කිව්වොත් කියයි චාමර සම්පජ්ජ උපදේශ තරන්නේ වෙයි අපි ගඩ කරන්න කියයි. අපි කියලා වැඩක් නෑනේ විපක්ෂ ඉඳන් අපි හොඳ දෙයක් කිව්ව ගමන් කියන්නේ චාමර කවුද අපිට කියන්න කියලා කියයි. ඒක නිසා ඕන්නම් අර උපාධිධාරී ඉන්නවනේ 10000ක් ගන්න ඩිරෙක්ට් ට්‍රේනින් නොකර අරගෙන දාන්න ඔෆිස් සයිඩ් එකට. ඔෆිස් වල අය දාන්න ඩියුටියට. එහෙම නැත්තුව මේක මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න බෑ. මේක ලොකු ප්‍රශ්නයක්. මේක හිතන්න බෑ මේ ඕගොල්ලෝ මේ පොඩි ප්‍රශ්නයක් කියලා 20000ක් විශ්‍රාම යනකොට 3000 ට්‍රේනින් කළා කොහමද 17000ක ප්‍රශ්න විසඳගන්නේ මේ හිතුවක්කාර විදියට පොලිසිය කියන එක නම් පාලනය කරන්න බෑ. පොලිසිය අද තියනවා තවත් STF එක ඕගොල්ලන්ට STF එක උදව් කරනවා. STF එකේ ප්‍රොමෝෂන් පස්සක් තියෙනවා. සාජන්ලගේ ප්‍රශ්නයක් තියෙනවා 16ක් ඉන්නේ උන් ඉන්නවා SI යන්දින්න බලාගෙන රාලාමිලා ගොඩක් අයගේ ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් පොලිසිය ගැන මීට වැඩි වගකීමෙන් අර මම කියපු ටික පොලිසිය මේක උනේ නැත්තම් අනිවාර්යෙන් පොලිසිය අමාරුවේ වැටෙනවා. රාජකාරී කරගන්න බැරි වෙනවා. මේක ලොකු ප්‍රශ්නයක් සභානායකතුමා. ඒක ආණ්ඩුවට ප්‍රශ්නයක්, රටටත් ප්‍රශ්නයක්, නීතිය හා සාමයට ප්‍රශ්නයක්. එහෙමනම් සියලු දෙනාට ස්තුතියි. බොහොම ස්තුතියි. ඊළඟට ගරු